තුන්ලොවක් සංසාවදාල ශාන්තිනායක වූ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් සිහිපත් කරලා මේ ඇත්තෝ අද දවස මුළුල්ලේ දානාදී පුණ්‍ය කර්මයන් ඉෂ්ට සිද්ධ කරලා මහත් ප්‍රණීතාකාරයෙන් මහා සංඝරත්නය අරමුණු කරලා දන්පැන් පූජා කරලා මේ ලැබුණු අතිදුර්ලභ මනුස්සත්ව ප්‍රතිලාභය තුළ සියතින් කරගන්නට පුළුවන් අග්‍රගණ්‍යම දානයක් සප්ත ප්‍රණීතය තුලින්ම පූජා කරන්නට යෙදුණා. එහෙමනම් මේ සියලු ප්‍රණීත රසයන් පරදන රසයකින් යුක්ත දෙයක් ඔබට මම මේ පින්කම් මාලාවේ අවසන් අවස්ථාව විදියට අවසන් මොහොත විදියට මේ වෙලාවේදී ඔබට දායාද කරනවා. ඔබලා අද ඊටාම ශ්‍රද්ධාවෙන් දුර බැහැරක් ගෙවාගෙන සප්ත ප්‍රණීතයෙන් එදා අපිට ලැබෙන මේ වගේ දානයක් දැක්කම අනේපිඩු සිටුතුමා, විශාඛාව, උග්ග සිටුතුමා ආදී ඒ එදා බුද්ධ කාලේ හිටපු සිටුවරු ඒ මහා සංඝරත්නය වඩම්මලා යම්සේ දානයන් පූජා කළාද ඒවා යම්සේ විචිත්‍රවත්ද යම්සේ ප්‍රණීතද ඒ ආකාරය සිහිගැන්වෙන ආකාරයේ දානමය පින් කටයුත්තක් තමයි අද දවසේදී මේ අම්මලා මේ තාත්තලා මේ දුවාල පුතාලා මේ සියලු දෙනා එකතු වෙලා අද දවසේ කරන්නට යෙදුනේ. එතකොට අපි බලන්න ඕන ඔබලා මේ විදියට දානයක් පූජා කරාම අපේ යුතුයකම තමයි අම්මේ තාත්තේ අපේ යුතුයකම තමයි අපේ පැත්තෙන් විය යුතු කාර්යභාරය තමයි ඔබලාට ඒ දානයේ රසය අභිබවා යන ඊට වඩා රසයකින් යුක්ත යමක් ලබා දෙන එක. එතකොට මේ ලෝකයේ තියෙන රසයන් අතර අග්‍රම රසය තියෙන්නේ පින්වතුනි ධර්ම රසය තුල. සබ්බ රසං ධම්ම රසං ජිනාති. ඒ වගේම කියනවා සච්ඡං හවේ සාදු තරං රසානං. මේ සත්‍යයේ රසය හා සම කරන්නට වෙන රසයක් නැහැ කියලා පෙන්වනවා. එහෙමනම් දැන් අපි සියලු දන්පැන් පූජා කරලා හරිම සතුටු සිතින් ඉන්න මොහොතේදී ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් අපට ශ්‍රවණය කරගන්න පුළුවන් වුණොත් අන්න ඒක පින්වතුනි අපිට මේ දානය මහත්ඵල කරගන්නට අවස්ථාව අපට විවර කරලා දෙනවා. මේ මහත්ඵල කිව්වේ මොකද්ද? සෝතාපට්ටි ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය. එතකොට මේ මහත්ඵලයකට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ පින්වතුනි හොඳින් තේරුම් ගන්නට දානෙ දීලා gedara ගියොත් ඔබට මේ මහත්ඵලය ළඟා කරගන්න වෙන්නේ නැහැ. ඔබට මහත්ඵලය ළඟා කරගන්න ඕනේ නම් ඔබට ඒ දාණයෙන් පස්සේ වාඩි වෙලා අර අපි කියන්නේ භුක්තානුමෝදනා දේශනාව. එතකොට මේ භුක්තානුමෝදනා දේශනාව කියන්නේ පින්වතුනි මැරිච් එකාගේ ಗುಣ ගයන එකවත් දානෙ දීපුන් ටිකව මුරුංගත්තේ තියලා කතා කරන එකවත් නෙමෙයි. එහෙම නැත්නම් තමන්ගේ පන්සලට එහෙම නැත්නම් තමන්ගේ ආරණ්‍යයට වැඩිපුරම මුදල් දීපු කෙනාගේ නම කියමින් වර්ණනා කරන එකවත් නෙවෙයි භුක්තානුමෝදනාව කියන්නේ. පැහැදිලිවම භුක්තානුමෝදනා දේශනාවකින් විය යුත්තේ පටිච්ච සමුප්පාද දහම ස්මතු කරවන විග්‍රහයක් කරලා දෙන්න ඕන. එතකොට තමයි අපි අර අපේ පැත්තෙන් විය යුතු භික්ෂුවක් විදියට අපෙන් විය යුතු කාර්යය කළා වෙන්නේ. එතකොට ඔබට ඒ දානය ඇතුලේ ආයු වර්ණ සැප බල ලබන්න අවශ්‍ය කරන ඒ ප්‍රත්‍ය තමයි ඔබ පූජා කරන්නේ. හැබැයි ධර්මය ශ්‍රවණයක් කරගත්ින් තමයි ඔබට අවස්ථාව උදා වෙන්නේ පිටුදිනේ ප්‍රඥාව අවදි කරගන්න. එතකොට ප්‍රඥාව අවදි වෙන දහමක් දේශනා වෙන්නේ පින්වතුනි බුද්ධ රාජ්‍යයක් පවතින කාලයක පමණයි. ඒ බුද්ධ රාජ්‍යයක් පවතින කාලයකදී ඔබ කන් ඇහෙන්නේ නැති මිනිස්සෙක් නම් පින්වතුනි ඔබ ඉතා අවාසනාවන්තයි. මක්නිසාදයක් පින්වතුනි මොකද මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න තියෙන ප්‍රඥාව අවදි කරගන්න ඔබට සිද්ධ වෙන්නේ සුතය හරහා. එහෙම නැත්නම් ඇහුම් කන් දීම හරහා. එහෙනම් මේ ප්‍රඥාව අවදි වෙන්නේ මොකෙන්ද? ශ්‍රවණය කිරීම හරහා. මිසක
පොත් කියවීමක් තුලින් හෝ පොත් බැලීමක් තුලින් නොවන බව තේරුම් ගන්න. ඒක අපිට තවත් මනාකොට ඔප්පු වෙනවා. සතර සෝතාපට්ඨියංගය නම් අධ්‍යයනය කරනකොට තියෙන්නේ කල්යාණ මිත්‍ර සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම පටිපදා විදියට තමයි මේක පෙන්නන්නේ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙක් කියන්නේ මේ ධර්මතාවය එහෙම නැත්නම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පටිච්චසමුපාද ධම ප්‍රත්‍යක්ෂ කරපු ඒ කල්යාණ මිත්‍රයෙක්ගෙන් මේ ලෝකයේ යථාර්ථය ලෝකයේ කිව්වේ මොකක්ද කියලා අපි බැලුවොත් පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීම. ඒ මන් නැත්තම් මේ අම්මලා තාත්තලා මෙවෙලේ මේ මම ඉන්න බවට තමා බවට ලබන අත්දැකීම මේ යථාර්ථය විවර කරන විග්‍රහයකට තමයි අපි කියන්නේ සද්ධර්මයක් කියලා. අනේ ඒ අත්දැකීමේ ඇත්ත දැකපු කෙනෙකුට තමයි කියන්නේ කල්යාණ මිත්‍රයෙක් කියලා. එහෙනම් අද දවසේ අපි මේ හෝරාවකට ආසන්න කාලය අපි යොදාගමු හැකි පමණ තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ ඒ අති ගාම්භීර වූ මතු පිට පෙනුමෙන් පවා ගාම්භීර වූ පටිච්චසමුපාද ධම්ම මනාකොට කන්‍යමා ශ්‍රවණය කරන්නට මේක අවස්ථාවක් කරගමු. පොත් ටික ඔක්කොම අම්මලා තාත්තලා පොත් ටික ඔක්කොම පැත්තකින් තියන්න. ඇයි මං එහෙම කියන්නේ? පොතේ ලිව්වට වැඩක් නැවක ගෙදර ගිහිල්ලා බලන්නෙත් නෑනේ නේද? ඔක මේ අම්මලා තාත්තලා කොහොමද ගෙදර ගිහිල්ලා ඔක බලන්නෙත් නෑ. ඔක බොරුවක් නේ ලියලා වැඩක් නෑ. ඔක ඕනනම් පස්සේ වෙලාවක මම රෙකෝඩින් එක දෙන්නම්. හොඳයි. දැන් අපි මෙන්න මේක පොඩ්ඩක් බලන්න ඕන. දැන් මම කිව්වා මේ කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? අපි කිව්වා ලෝකයේ යථාර්ථය දැකපු කෙනෙක්. ලෝකයේ පරම සත්‍ය අවබෝධ කරපු කෙනෙක්. එතකොට ලෝකයේ පරම සත්‍ය මොකක්ද කියලා කරන විග්‍රහයට තමයි කියන්නේ සද්ධර්මයක් කියලා. නැතුව වෙන කතාවක් නෙමෙයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිංතුනි මීපිඩක් බඳුයි. මීපිඩක් බඳුයි. ඒ තරම්ම මේක ප්‍රණීතයි. අපි හිතන්න මීවදයක් තියෙනවා. ඒ මීවදේ කොතනින් අරගෙන කෑවත් පින්වතුනි මීපැණි ටික අපි කොතනින් අරගෙන ගත්තත් ඒ මීපැණි වල රසයේ වෙනසක් වෙන්නේ නැහැ. කොතනින් ගත්තත් මේ මීපිඩේ තියෙන්නේ ප්‍රණීත බව ඉවවහ යනවා. එමනම් තථාගතයන් වහන්සේගේ සූත්‍රයක්ම තියෙනවා මදුපිණ්ඩික සූත්‍රය කියලා. මම හැමදාම ඔබට මේ මීවදයක උපමාව අරගෙන හැමදාම මේ ධර්මතාවය ඔබට පැහැදිලි කරනවා. එතකොට අද දවසේදී මම බලාපොරොත්තු වෙනවා මේ මීවදය කියන එක උපවැරණයකට අරගෙන ඔබට ධර්මතාවය මේ පටිච්චසමුපාද ධම චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව විග්‍රහ කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් විශේෂයෙන්ම අපි කල්පනා කරන්න ඕන කාරණාව තමයි දැන් අර මම මුලින් කිව්වේ මේ ලෝකයේ කිව්වේ පංච උපාදානස්කන්ධයට. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා බැලුවොත් පංච උපාදානස්කන්ධය කියන්නේ පින්වතුනි හොඳට තේරුම් ගන්න. මේ අම්මලා තාත්තලා අපි දන්නවා මේ බණ අහනවා. ඒක හරි. හැබැයි ඒ දන්න දැනුම් පද්ධතිය සියල්ල පොඩ්ඩක් පැත්තකින් තියලා අපි මේ බණ හරිම ආධුනික මනසකින් කන් යොමලා අසමු. එයි මම මේක මේ පුන මේ කතාව මතක් කරන්නේ. දන්න දෙයට ගැලපුවොත් ඔබට අලුතෙන් ඇහෙන්නට යමක් වේ නම් මේ නැසී යනවා. එනිසා මේ සාකච්ඡාව ඇතුලේ තියෙන හරි වැරද්ද මොකද්ද සොයන්නට මත්තෙන් කියන්නේ කුමක්දයි පළමු කොට කන් යොමා අසා ගන්නට කියලා ආරයුම් කරනවා. තන් සුනාත සාදුකං මනසිකරෝත. මුලින්ම තියෙන්නේ මොකද්ද? තන් සුනාත. හොඳට කන් දාලා අහන්න ඕන. එහෙනම් පින්වතුනි ඔන්න දැන් අපි මේ කතාව ටිකෙන් ටික පැහැදිලි කරගන්න ඕන. දැන් අපි බැලුවොත් මේ පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීම තමයි පින්වතුනි ලෝකය කියලා කියන්නේ. දැන් කෙනෙක්ට මැවෙයි ලෝකය කිව්වෙන් පස්සේ මේ අම්මලාට මොකද්ද? අවඩ හාමුදුරුවනේ හීනෙනුත් එක එක ඒවා පේනවා, ඇහෙනවා, දැනෙනවා, සිතෙනවා. අපි හීනෙනුත් එක ග්‍රහ ලෝකවල අත්දැකීම් ලබනවා. ඒ විතරක් නෙවෙයි අපි මේ පියවි ලෝකයට ආවයින් පස්සෙත් අපි ස්පර්ශ කරපු ප්‍රදේශයට වඩා ස්පර්ශ නොකරපු ප්‍රදේශය තමයි විශාල. මේක ලොකු විශාල පෘථුවියක්. මේ පෘථුවියේ තව බොහෝ ජීවීන් ඉන්නවා. ඒ ජීවීන් අතර ඉන්න එක ජීවියෙක් විතරයි කවුද? මේ මම.
මම කියන ජීවියා. එතකොට දැන් මේ ලෝකය ගැන කතා කරනකොට හොඳට තේරුම් ගන්න. එතකොට අපට හිතෙනවා මේ බුදුහාමුදුරුවෝ ලෝකය කියලා කිව්වේ මොන අරුතෙන්ද? එතකොට අපට ධර්මය අධ්‍යයනය කරනකොට පේනවා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකය කියලා අර්ථකථනය කරන්නේ පංච උපාදානස්කන්ධය ලෝකයයි. ලෝකය කියනවා කොතකින් ලෝකයේ වේද කියලා අහන ප්‍රශ්නයට පිළිතුර දෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය ලෝකයයි. මම ඔබට ඒක පැහැදිලි කරන්න කලින් පොඩ්ඩක් මෙහෙම දෙයක් පැහැදිලි කරනවා. මොතක් හිතන්ට ඔබට අර හීනෙන් අත්දැකීම ලබන තැනත් ඔබට තේරුණා එතන තමා කියලා ස්වභාවයක් නියෝජනය වෙනවා. මම මේ අම්මලා තාත්තලාගෙන් දරු පැටවුන්ගෙන් ප්‍රශ්න ඇහුවොත් හීනේ දැක්කේ කවුද? තමන්නේ. එතකොට දැන් බණ අහන්නේ කවුද? තමන්නේ. එතකොට අපි හිතමු අපි සූරපප්ප වල්ලා තියෙනවා. සූරපප්ප කාටුන් එක නේද? එතකොට සූරපප්ප කාටුන් එකේ අපි දන්නවා ලෝකෙ කෙලවරට යන කොටසක් තියෙනවා. එතකොට අපි හිතන්න ලෝකෙ කෙලවරක් තියෙනවා කියලා මේ විශ අති විදවන්ත මේ පෘථිවි තලයේ මොකක් හරි කෙලවරක් කියලා හිතමු. මේක සෞරග්‍රහ මණ්ඩලය හරි මොකේ ආන් ඔගේ කෙලවරටම ගියා කියන්නකො. හැබැයි එතනත් කවුරු ඉන්නවද? එතනත් තමන් ඉන්නවා. මුදේට කල්පනා කරලා බැලුවොත් අපට තේරෙන දෙයක් තමයි අපි මේ ලෝකයේ ලෝකය කියලා යම් හැඟීම් මාත්‍රයක් හරි පහළ වුණා නම් ලෝකයෙහි ලෝකය යන හැඟීම් මාත්‍රයක් හරි පහළ වුණා නම් ඒ පහළ වෙන සෑම හැඟීම් මාත්‍රයක් තුළම තමා කියන පුද්ගලයෙකු ප්‍රධාන චරිතයේ රඟපාන බව හොඳ හැටි අපට තේරුම් ගිහිල්ලා තියෙන්න ඕන. දැන් මේක මේ පංච උපාදානස්කන්ධයේ ලෝකයයි කිව්ව කතාව අපි ප්‍රායෝගිකව මේ කතාව ගලප ගන්න ඕන. එතකොට දැන් අපිට තේරෙන දේ තමයි පින්වත්නි මොකද්ද? එහෙනම් මේ හීන ලෝකයක් විදියට හරි මානසික ලෝකයක් විදියට හරි භෞතිකව ස්පර්ශ කරන්න පුළුවන් මට්ටමේ ලෝකයක් විදියට හරි තමන්ට දැනට ස්පර්ශ කරගන්න බැරි සීමාවේ තියෙන ලෝකයක් විදියට හරි ඔබට ලෝකයෙහි ලෝකය යන හැඟීම් මාත්‍රයක් හරි උපාදනය වෙනවා නම් ජනිත වෙනවා නම් සකස් වෙනවා නම් අන්නේ හැඟීම් මාත්‍රයේ ජනිත වන සකස් වෙන සෑම මොහොතකම ඒ සෑම හැඟීමකම පෙරගමන් කරුවා බවට පත්වුවේ ප්‍රධාන චරිතය රඟපෑවේ අන් කිසිවෙකු නෙවෙයි තමා කියන එක ඔබට හොඳ හැටි තේරෙන්න ඕන. ඇයි එහෙම කියන්න හේතුව? ඔබට පේන්න ඕන කාරණාව තමයි ඒ සෑම තැනකම පින්වතුනි ඒ තමා කියන චරිතය නොයදෙන්නට ඔබට පුළුවන් ද මේ තියෙන්නේ ලෝකේ කෙලවර මෙතනින් එහා තියෙන්නේ මට ස්පර්ශ කරගන්න බැරි සීමාව මේ තියෙන්නේ මම හීනෙන් දැකපු සීමාව මේ තියෙන්නේ මම මානසිකවත් දකින්න සීමාව මේ තියෙන්නේ මම භෞතිකවත් දකින්න සීමාව කියලා ඔබ නානාත්මකාර ආකාරයෙන් බෙදා වෙන් කරලා මේක විග්‍රහ කරත් ඒ නානාත්මකාරයෙන් වෙන් කරලා විග්‍රහ කරන සෑම තැනකම කවුරු ඉන්නවද? මේක පෙරගමන් කරුවා වෙච්ච තමා කියන සත්වයා නියෝජනය වෙනවා. තමා කියන පුද්ගලයා නියෝජනය වෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන දැන් පංච උපාදානස්කන්ධය කිව්වයින් පස්සේ දැන් අපිට ඇහිලා තියෙනවා ඇතැම් ධර්ම දේශනාවලදී කියනවා මේ භෞතික ලෝකයේ තිබුණාවේ ඒ භෞතික ලෝකය කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා කුඩුපට්ටම් වෙලා යනවා ඒක ගම් වතුර ගලනවා සුලිසුලන් හමනවා සුන්දර දවස් තියෙනවා අසුන්දර දවස් තියෙනවා හැබැයි ඕවා එකක්වත් නෙවෙයි ප්‍රශ්නය ඒ භෞතික ලෝකය අසුරු නිශ්‍රය කරගෙන මේ තමන්ගේ ආධ්‍යාත්මය තුළ ගොඩනැගෙන තමන්ගේ ඇතුළාන්තයේ ගොඩනැගෙන පංච උපාදානස්කන්ධ අත්දැකීමේ ඇත්ත දැකගත්තා නම් ඇති කියලා ධර්ම දේශනාවල අපිට අහන්නට ලැබෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. තථාගතයන් වහන්සේ ලෝකයේ අර්ථකථනය කරන තැනදී පැහැදිලිවම සඳහන් කරලා තියෙන්නේ ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා. ඒ එකදු විග්‍රහයක හෝ අපට හම්බ වෙන්නේ නෑ පංච උපාදානස්කන්ධයෙන් පරිබාහිරව මොකද්ද? පංච උපාදානස්කන්ධ ලෝකයෙන් පරිබාහිරව භෞතික වූ ලෝකයක් තියෙනවා කියන එකක් කොතනකවත් සඳහන් වෙන්නේ නෑ.
අපිට මේ ධර්මතාවය තවත් ගැඹුරට විශ්ලේෂණය කරන්න යද්දී මේ කතාව හොඳ හැටි හේතු ගන්නන්න පුළුවන්. පැහැදිලි වෙනවා අපිට මේ කාරණා. එතකොට මේ ඇත්තන්ට මම මේ මූලික තැන ඉඳලා පැහැදිලි කරන්නේ මොකද අපිට තේරෙන කොච්චර කතා කරත් කියන්නේ හාමුදුරනේ කොච්චර කරත් මේ මේසෙ ඇල්ලුවොත් අහු වෙනවා. එහෙනම් මේසෙ මෙහෙම ඇල්ලුවොත් අහු වෙන්න නම් මම එන්න කලින්නුත් මෙතන මේසෙ තියෙන්න ඕන නේද? මෙහෙම භෞතික ලෝකයක් මෙතන තියෙනවා නේද කියන ප්‍රශ්නේ කොච්චර කරත් කොච්චර බණ ඇහුවත් ඔය ප්‍රශ්නේ තාමත් අහනවද නැද්ද? අහනවා. ඔය ප්‍රශ්නේ අහනවා. හරි. දැන් මෙහෙම කල්පනා කරන්නකෝ. දැන් හිතන්න පින්වතුනි අපි මේ මනෝමූලික විදියට වේවා භෞතිකව ස්පර්ශ කළ හැකි සීමාවෙන් වේවා සිහිනයක් ආකාරයට වේවා කුමන හෝ ආකාරයකින් ඔබ මේ ලෝකයේ කියා යමක් අත්දැක්කනම් ඒ අත්දකින්න හැම තැනකම ස්පර්ශ කළ හැකි මට්ටමින් හෝ ස්පර්ශ කළ නොහැකි මට්ටමින් යම් අත්දැකීමක් ලැබුවා නම් ඔබ හිතන්න හොඳට මනෝමූලික වේවා මනෝමූලික නොවන ස්වභාවය භෞතික විදියට වේවා ඒ මොන ආකාරයකින් අත්දැක්කත් ඒ යම් ආකාරයකින් ඔය අත්දැකීම ලබන්නේ හැම වෙලෙම තමා කියලා සත්වයක් මුල් කරලා නම් අන්න ඒ තමා මුල් වෙලා ලබන යම් අත්දැකීමක් වේ නම් ඒ අත්දැකීමට කිව්වා පංච උපාදානස්කන්ධ අත්දැකීම කියලා. ඔබ කියයි මෙහෙමත් හාමුදුරුවනේ අපිට තමා මුල් වෙලා අත්දකින්නේ නැති සීමාවකුත් මේ අත්දැකීම් පරාසය තියෙනවනේ. ඔව් තියෙනවා. මොකද්ද? අපි හිතමු කෝමා වෙච්ච අවස්ථාවක්. තමන්ගේ කෝමා වීම තමන්ට අර්ථකථනය කරගන්න බෑ. ඒ වගේම තමන්ගේ නිින්ද තමන් නිදිගත් මොහොතේ තමන්ගේ ගැඹුරු නිින්ද තමන්ගේ නිින්ද තමන්ට ඒ නිදිගත් මොහොතේ අර්ථකථනය කරගන්න බෑ. එහෙනම් ඔන්න අපිට පැහැදිලි මොකද්ද පැහැදිලි වෙන්නේ? එහෙමනම් අපිට පැහැදිලි තමා කියන සත්වයා තමා කියන පුද්ගලයා ප්‍රකට නොවන අවස්ථාවක් ගැනත් මේ අත්දැකීම් ලෝකයේ ඇතුලේ තියෙනවා. එහෙනම් අපි තේරුම් ගන්නට අපිට ඒ ගැන මොනම දෙයක්වත් මොනම සාක්ෂියක්වත් නැහැ. ඇයි එහෙම කියන්න හේතුව? ඇයි තමන්ගේ නිින්ද තමන්ට කොහොම අර්ථකථනය වෙන්නේ? කරගන්න බෑනේ. එහෙනම් මේ භෞතික විදියට වේවා මනෝමූලික විදියට වේවා තමා මුල් වෙලා තමන්ට අර්ථකථනය කරගත හැකි සීමාවකින් හෝ තමන්ට කියන පුද්ගල භාවයට අර්ථකථනය නොවන සීමාවෙන් හෝ යමක් අත්දකිනවා නම් ඒ අත්දැකීමට කිව්වා පංච උපාදානස්කන්ධ. එහෙනම් මේ ලෝකය කියලා ගොඩක් නෑ කියලා පංච උපාදානස්කන්ධයේ ලෝකයයි. එහෙනම් ගොඩක් නෑ. හීන ලෝකයේ ඇතුළේ එක පංච උපාදානස්කන්ධ වර්ගයක් ගොඩ නැගෙන්නේ. ඇහැරන් ඉන්නකොට එක පංච උපාදානස්කන්ධ වර්ගයක් ගොඩ නැගෙ. ඒම නෑ. හීනය විදියට වේවා මනෝමූලික විදියට වේවා තමාට අත්දැකිය හැකි සීමාවෙන් වේවා තමාට අර්ථකථනය කරගන්නට නොහැකි සීමාවෙන් වේවා මොකක් හෝ යම් අත්දැකීමක් වෙන මාන් ඒකට කිව්වා පංච උපාදානස්කන්ධය කියලා. හොඳයි. ඊළඟ පියවරට යනවා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධ කියන්නේ මොකද්ද? දැන් ඔන්න ඕක තමයි ක්‍රමානුකූලව මේක බලන්න ඕන. දැන් එතකොට පින්වතුනි මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන. එතකොට මොකද්ද රූපය කියන්නේ? මොකද්ද වේදනාව කියන්නේ? මොකද්ද සංඥාව කියන්නේ? මොකද්ද සංඛාරය කියන්නේ? මොකද්ද විඥානය? අපිට තේරෙනවා මේක ධර්මයේ අධ්‍යයනය කරනකොට මේ රූපය කියන එකට තථාගතයන් වහන්සේ පෙන්වලා තියෙන්නේ රුප්පණය වනවා කියන අර්ථය. රුප්පණය වීම කියන අර්ථයෙන් තමයි මේ රූපය පෙන්වන්නේ. වේදනාව කියන එක අපිට අර්ථකථනය කරලා තියෙන්නේ විඳීම කියන අර්ථයෙන්. මොකක්ද රූපය කියන්නේ රුප්පණය වීම කියන අර්ථය. වේදනාව කියන්නේ විඳීම කියන අර්ථය. සංඥාව කියන්නේ හැඳිනීම කියන අර්ථය. සංඛාරය කියන්නේ සකස් වීම කියන අර්ථය. විඥානය කියන්නේ දැන ගැනීම කියන අර්ථය. එතකොට බලන්න මේ රුප්පණය වීම කියන අර්ථය අපි පොඩ්ඩක් ගත්තොත් ඇතමෙකු මේක අපිට පේන ඕලාරිකව ගලප ගන්නට යනවා. හැබැයි මේ රුප්පණය වෙනවා කියන අර්ථයට මම දැනට ආපු ලස්සනම අර්ථකථනයක් තියෙනවා මේක මේ ඉද්දනවා කියන අරුත. ඒකට මම ඔබට ඒකටම දුන්නේ උපහරණය ගත්තොත් අපි හිතුවොත් ඔගේ පෙන්වන්න පින්වතුනි අපි හිතමු අපිට කකුලේ තුවාලයක් තියේ කියලා.
තුවාලයක් තියෙනවා කියලා හිතන්නකෝ දැන්. එතකොට අපි දැන් මොකද්ද කරන්නේ? අපි හිතන්නේ මේ තුවාලේ නිසා යම් ඉද්දීමක් නැත්තම් ඇදුම් කෑමක් නැත්තම් යම් දැනවීමක් එනවා කියලා. තුවාලේ නිසා දැනවීමක් ආවද? තුවාලය නිසා ඇදුම් කෑමක් ආවද? එහෙම නැත්තම් අර ඇදුම් කෑම නැත්තම් ඉද්දීම නිසා තුවාලයක් තියෙනවා කියන තැනකට ගියාද? අන්න හොඳින් කල්පනා කරන්න ඕන තැන. එහෙනම් ඔය අපි හිතන්නකො ඕන දැන් අපිට ඕන තුවාලේ නිසා ඇදුම් කෑමක් එනවනම් පින්වතුනි පැය 24 මොකෙ එන්න ඕනද නැද්ද? හැබැයි අපිට පේනවා තුවාලයක් හැදලා අපි උදාහරණයකට දෙන්නේ මේක. උදාහරණයකට අපි හිතන්න තුවාලේ ඇතැම් අවස්ථා තියෙනවා අපි වෙනින් වැඩක් කර කර ඉන්නකොට අපිට තුවාලය ගැන අදහසක් නැහැ. තුවාලේ නිසා ඇදුම් කෑම එනවනම් ওই තුවාලේ තියෙන කම්ම දැනීම් ටික එන්න ඕන. හැබැයි ඇදුම් කෑමක් වෙන තැනක තමයි අපිට තුවාලයක හමුවීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඔබට නිරීක්ෂණය වෙන්නේ ඇදුම් කෑමද, ඉද්දීම කියන සිද්ධියද, ක්‍රියාවද නැත්නම් තුවාලෙද? ඔබට නිරීක්ෂණය උනේ තුවාලය. එතකොට මම මේ උපමාව දෙන්නේ දැන් මේ රුප්පණය වෙනවා කියන අර්ථයට. රුප්පණය වීම කියන අර්ථය අපි ගත්තොත් මේ ඉද්දීම විදියට අපි උපමා කරොත් රුප්පණය වීම කියන එක ඉද්දීම විදියට ගත්තොතින් අන්න අපි තේරුම් ගන්න ඕන පින්වතුනි ඒ ඉද්දීම නිසා හමු වෙච්ච එක තමයි මොකද්ද? තුවාලය. එතකොට අපි දකින්න ඕන රූපය කියන්නේ රුප්පණය වීම නම් රුප්පණය වීමට කොටු වුණොතින් තමයි අපිට අර රූප උපාදානස්කන්ධය යටතේ කතා කරන තදයි කියන ස්වභාවයක් හම්බ වෙන්නේ. බුරුලයි කියන ස්වභාවයක් හම්බ වෙන්නේ. වැగిරෙනවා කියලා ස්වභාවයක් හම්බ වෙන්නේ. හමනවා කියලා ස්වභාවයක් හම්බ වෙන්නේ. සරලවම කිව්වොත් මේ මමත්වය හා වෙච්ච සතරාකාරයක අත්දැකීමක් මමයා මුල් කරගත්තු සතරාකාරයක ස්වභාවයක් මුණ ගැහෙන්නේ අර රුප්පණය වීම නිසා. රුප්පණය හම්බ වුණේ නෑ අපට රුප්පණය වීම තුලින් රුප්පණයේ යථාර්ථය දන්නේ නැතිකම තුලින් හමුවුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවය තමයි අපි ගනුදෙනු කරන්න පටන් ගත්තේ. හරියට කොයි වගේද? අපි ඉද්දීම නැත්තම් අර ඇදුම් කෑම කියන එක හෙව්වට අපට කවදාවත් හම්බුනේ නෑ. ඇදුම් කෑම ආවේ කොහෙන්ද? තියෙන්නේ කොතනද? යන්නේ කොහෙටද කියලා හම්බුනේ නෑ. හැබැයි අපිට ඇදුම් කෑම ඇතිකල්හිම මුණ ගැහිච්ච තුවාලය හම්බ වුණා. ඒ තුවාලය ටික ටික හොඳ වෙනවා. ඒ තුවාලය ටික ටික ලොකු වෙනවා. එහෙම නැත්නම් තුවාලය යම් යම් වෙනස්කම් වලට භාජනය වෙනවා කියලා මේ සියල්ල මුණ ගැහුනේ ඇදුම් කෑම ඇති තැනකයි. ඇදුම් කෑම ඇති කල්ලි තුවාලය පිළිබඳ කතාන්දරය ලියුණා මිසක තුවාලයක් නිසා ඇදුම් කෑමක් ආවා නෙවෙයි. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සැදි ලෝකයක තමා සිටිනවාද කියලා මොහොතක් කල්පනා කරලා බලන්න ඕන. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සැදි ලෝකයක තමා ඉන්නවද නැත්නම් අර රුප්පණය වීම මූලික වීම තුල පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතරාකාරයකින් මමත්වය හා වෙච්ච අත්දැකීමක් ලැබෙනවද? අපි ඔකට කියන්නේ සතර මහා ධාතුව කියලා කියන්නේ. ධාතුවකින් කරන්නේ මොකක්ද? හොඳට කල්පනා කරලා බලන්න. සතර මහා ධාතුව මේ සතරාකාරයකින් මමත්වය හා කරලා මමත්වයේ මුණ ගැස්සලා පෙන්නනවා. අන්නේ සතරාකාරයකින් නැත්තම් තදයි කියලා ආකාරයෙන්, බුරුලයි කියලා ආකාරයෙන්, වැగిරෙනවා කියලා ආකාරයෙන් මමත්වයේ මුණ ගැස්සලා දුන්නා. එතකොට හැබැයි මමත්වයේ මුණ ගැස්සලා දුන්නේ මොක මුල්ලද? රුප්පණය වීමෙන්. රුප්පණය වෙන්න කලින් මමයා හිටියද? දැන් ඔන්න ටිකක් කොහොම ප්‍රශ්න ටික අහගන්න. රුප්පණය වෙන්න කලින් මම හිටියද? ඇදුම් කන්න කලින් තුවාලේ තිබ්බද? ඇදුම් කෑවෙන් පස්සේ තුවාලේ තියෙනවද? ඇදුම් කන වෙලේ තුවාලේ තියෙනවද? ඔන්න ඔය විදිහට ඔය රූපය කියන එක පිළිබඳ යම් දලා දහසක් ලබා ගන්න. අපිට මේ හෝරාව ඇතුලේ මේ ධර්ම දේශනාව කැටි කරන්න ඕන නිසා. එතකොට මේ වේදනාව කියන්නේ විඳීම කියන අර්ථයෙන් මේ තථාගතයන් වහන්සේගේ ධර්මය අධ්‍යයනය කරන මේ ත්‍රිපිටකගත ධර්මය හරි ලස්සන තැනකදී එක තැනකදී බුදුහාමුදුරෝ දේශනා කරනවා
මේ විඳීමක් නොවෙන්නට විඳීමක සකස් වීමක් නොවෙන්නට ලෝකයෙහි ලෝකය යන හැඟීම නූපදී කියලා. ඒක තැනකදී මට මතක විතර ආනන්ද හාමුදුරුවෝ තමයි යහන්නේ මේ වේදනාවක් පහළ නොවෙන්නට භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි ලෝකය යන හැඟීම උපදීද? අනෙතනදී වෙන්නන මොකද්ද? අන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා විඳීම ඇතිකල්හිමයි කියන විඳීම යෙදෙන තැනක තමයි කියනවා ලෝකයෙහි ලෝකය යන හැඟීම උත්පාදනය වෙන්නේ. එහෙනම් ඔබ ටිකක් හිතන්න මේ විඳීම කියලා කියන්නේ වේදනාව කියලා කියන්නේ විඳීම කියන ක්‍රියාවට. එතකොට ඒ විඳීම හරහා මුණ ගැහෙන ටික තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මොකක් කියලාද? සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව විදියට. එතකොට සැප මුණ ගැහෙන්නේ කාටද? මට. දුක මුණ ගැහෙන්නේ කාටද? මට. උපේක්ෂාව මුණ ගැහෙන්නේ කාටද? මට. හැබැයි සැප දුක උපේක්ෂාව තුනම මුණ ගස්සවන්න සැප බවට අත් වෙන වින්දනය, දුක්ඛ බවට පහළ වෙන වින්දනය, අදුක්කම සුඛ විදිහට පහළ වෙන වින්දනය මුණ ගස්සවන්න හේතු වෙච්ච දේ තමයි විඳීම කියන කාරණය. අන්නේ විඳීම කියන තැනට තමයි තථාගතයන් වහන්සේලා මේ ධර්ම දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ මම යෙදෙන්නේ පින්වතුනි පැහැදිලිවම බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන රූපය ඇති තැන. ඒ කියන්නේ රුප්පණය වීම කියන තැන තමයි මේ මම යෙදෙන්නේ. මම යෙදීමේ ආරම්භුම වේදනාව යෙදෙන තැන තමයි මම යෙදෙන තැන. එන සංඥාව කියන්නේ හඳුන ගැනීම කියන අර්ථය. හඳුන ගැනීම ක්‍රියාව. එතකොට හඳුන ගන්නේ මොනවද? අන්න මම මුල් වෙනවා දැන්. අර නිත්‍ය භවෙන් ගත්තා. අර හැඳිනීම නිත්‍යව ගත්තොත් දැන් මොකෝ වෙන්නේ? අන්න එතන කහයි කියලා, කොළයි කියලා, නිලයි කියලා අම්මගේ කටහඬ, තාත්තගේ කටහඬ, දෙලුම් ගෙඩිය රහ, පැණි කොමුඩු ගෙඩිය රහ, අරයාගේ හඬ, මෙයාගේ හඬ ආදී කොටගත් හඳුනා ගැනීම ටිකක් මුණ ගැහෙනවා. හමු වීමක් වෙනවා දැන්. කහපාට හම්බ වෙන්න කලින් හැඳිනීමක් වුණා. කහපාට නිසා හැඳිනීම මාවද හැඳිනීම ඇත්තක් බවට ගත්තොත් කහපාට හම්බ වුණාද? දැන් කල්පනා කරන්න. මේ සරලව මේ කතාව මේ පැහැදිලි කරගෙන එන්නේ. ඊළඟට අපි බලමු මේ සංඛාරය කියන්නේ සකස් වෙනවා කියන අර්ථය. මේ සකස් වීම ගත්තොත් අපිට පෙන්වනවා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? රූපය පිණිස සකස් කරනවා. මේ රුප්පණය වෙනවා කියන ස්වභාවය රූපයක් තියෙන දෙයක් බවට සකස් කරලා පෙන්වනවා. විඳීම කියන ස්වභාවය විඳීමක් බවට සකස් කරලා පෙන්වනවා මේක. තියෙන බවට, තියෙන දෙයක් විදියට, තියෙන දෙයකින් එන දෙයක් විදියට පෙන්වනවා. සංඥාවක් බවට සකස් කරලා දෙනවා කියලා පෙන්වනවා. සංකාරයේ මේ සකස් වෙනවා කියන ස්වභාවයත් යමක් නිසා සකස් වීම නැත්නම් සකස් වීමක් විදියට ගොඩනගලා දෙනවා. ඊළඟට අන්තිමට දෙන මොකද්ද මේ විඥානය කියන්නේ දැන ගැනීම. හැබැයි බොහෝ දෙනෙක් කියනවා විඥානයක් තියෙනවා, තියෙන විඥාණයෙන් තමයි තියෙන දේවල් කැප්චර් කරගන්න නැත්නම් ග්‍රහණය කරගන්න කියලා ගන්නව බහුතරය අපිට පේනවා. නෑ. තේරුම් ගන්න විඥානයෙන් දේවල් දැනගන්නවා නෙවෙයි, දැනගන්න ස්වභාවයට කිව්වා විඥාන කියලා. විඥානයකින් දැනගන්නවා නම් පින්වතුනි දැනගන්න කලින්නුත් විඥානය පිළිබඳව යම් ස්වභාවයක් අත්දැකලා තියෙන්න ඕන. අපි හිතමු මෙහෙම. ඔන්න මට දැන් දැනගන්න පුළුවන් සුදු පාට මලක් කියලා දැනගන්නවා. එතකොට අපි හිතන්නේ විඥානය කියලා දෙයක් තියෙනවා, තියෙන විඥාණයෙන් සුදු මලක් දැනගත්තා කියලා. එතකොට හිතනවා තියෙන විඥානයකින් තමයි තියෙන දේවල් වෙනම ග්‍රහණය කරගන්නේ වගේ අදහසක් එනවා. හැබැයි හොඳට බලන්න දැනගන්නවා කියන ස්වභාවයට විඥානය කීවා මිසක විඥානය යනු ශරීරය ඇතුලේ තියෙන මොකක් හරි උපකරණයක්, මෙවලමක් නොවන බවත් දැනගන්නවා කියන ස්වභාවයට කිව්වා විඥානය කියලා. එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තමයි පින්වතුනි ලෝකය කියලා පෙන්වුවේ. ඒවන් නැත්තම් මේ රුප්පණය වීම, විඳීම, හැඳිනීම, දැනගැනීම, සකස් වීම කියන මෙන්න මේ පංචකයට තමයි අපි කියන්නේ ලෝකය කියලා. එතකොට මේ ස්කන්ධ අද්දකීම නැත්නම් මේ පංච උපාදානස්කන්ධය ඊළඟට කල්පනා කරගන්න ඕන. මොකද්ද අපි මේ පංච උපාදානස්කන්ධ කිව්වේ? රුප්පණය වීම, විඳීම, හැඳිනීම, දැනගැනීම,
සකස් වීම කියන මේ පංච උපාදානස්කන්ධය කෙනෙකු තුල පහළ වෙනව නෙමෙයි. කෙනෙකු තුල පහළ වෙනව නෙමෙයි. කෙනෙක්ගෙන් පරිබාහිරව පහළ වෙනවත් නෙමෙයි. කෙනෙකු තුල කියන එක පවා, කෙනෙකුගෙන් පරිබාහිරව කියන එක පවා, කෙනා කියන එක පවා ගොඩනගලා දෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය ඇත්තක් බවට යෙදෙන තැනක. පංච උපාදානස්කන්ධය රුප්පණේ අහිමනතර ඇදුම් කෑම ඇති වෙන තැනක නේද තුවාලය හම්බ වුනේ. එහෙනම් හමු වෙන යමක් වේ නම් මේ හමු වෙන සියල්ල දාගන්න තුවාලය කියන තැනට. හමු වෙන සියලු දේවල්, හමු වෙන දේවල් ටික දාන්න තුවාලයේ විදියට හමු වීම කියන ක්‍රියාව දාගන්න මොකක් විදියටද? රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධ අත්දැකීම විදියට. එතකොට ඔබ හිතන්න මගේ තුල පංච උපාදානස්කන්ධ අත්දැකීමක් ගොඩ නැවුණා නොවේයි පින්වතුනි. ස්කන්ධ අත්දැකීමේ සකස් වීම තමයි මම ඉන්නා බවක් මුණගස්සවා දෙන්නේ. මම ඉන්න බවක් මුණගැස්සවීම හරහා තමයි සමස්තයම මුණ ගැහෙන්නේ. එහෙනම් අපි ඊළඟ පියවරට යමු පින්වතුනි. මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ යථාර්ථය අපි තව තවත් ගැඹුරට මේක විශ්ලේෂණය කරගන්නට ඕන වෙනවා. හොඳයි. දැන් අපි මෙහෙම කල්පනා කරගන්න ඕන. දැන් හිතන්න පින්වතුනි මේ විදියට. දැන් මේ පංච උපාදානස්කන්ධ අත්දැකීම ගැන අපි කතා කරන් යනකොට මම මේ අත්දැකීම ගන්නම් පින්වතුනි මීවදයක් විදියට. මේ පංච උපාදානස්කන්ධ අත්දැකීම ගන්නවා මම මොකක් විදියටද? මීවදයක් විදියට. එතකොට ඔබ හිතන්න පින්වතුනි දැන් මේ මීවදය ඇතුලේ ඉන්නවා රජෙක්. නැත් රැජිනක් ඉන්නව නේද? මේ මීවදය ඇතුලේ රැජිනක් ඉන්නවා. ඒ වගේම තමයි පින්වතුනි මේ මීවදය ඇතුලේ සෙම්පතිවරු ඉන්නවා. ඒ වගේම තමයි මේ මීවදය ඇතුලේ ඉන්නවා ඒ වැඩ කරන මීපැන් නිෂ්පාදනය කරන්න උරදෙන දාසකම් කරන මීමැස්සෝ ටිකකුත් ඉන්නවා. එතකොට දැන් එතකොට මම මේ ගන්නෙ මොකක්ද? මේ සමස්ත මීවදය ගන්නවා මම පංච උපාදානස්කන්ධයේ විදියට. පැහැදිලිද? පංච උපාදානස්කන්ධයේ විදියට ගන්නවා. එතකොට ඔබ හිතන්න පින්වතුනි මෙන්න මෙහෙම හිතන්න. දැන් මේ මීවදය ඇතුලේ නැත්නම් මේ ලෝකය මේ අපි මේ මීවදයක් විදියට ගත්තේ. එතකොට මේ මීවදය නැමැති ලෝකයේ රහ බලන්න අයිතිය තියෙන්නේ හොඳට බලන්න රජාටනේ. මේ මීවදේ රහ බලන්න අයිතිය තියෙන්නේ රජාට. එතකොට අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේ මීවදයේ රස බලන්න අයිතිය තියෙන්නේ රජාට. සහ එතකොට රජා කැමති අයට තමයි මොකද්ද කරන්නේ? මීවදයේ ඒ මීපැණිවල රස බලන්න අවස්ථාව දෙන්නේ. අර දාසයෝ කොයිතරම් මහන්සි වෙලා මල්වල පැණි ගෙනල්ලා මේ මීවදය ඇතුලේ පැණි නිෂ්පාදනය කරත් අර දාසයන්ට තමන්ගේ රිසිසේ මේ මීවදේ මීපැණිවල රස විඳින්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඇයි මං එහෙම කියන්න හේතුව? හිතන්න කෙනෙක්ට කියන්න පුළුවන් මොකක්ද? මේ රජා ඉන්නකන් තමයි මේ සෙම්පතිවරු ටික ඉන්නකන් තමයි මේ මීවදේ ආරක්ෂා වෙන්නේ. එහෙම නැත්තම් මේ මීවදේ ආරක්ෂා වෙලා තියෙනකන් තමයි උඹලට මේ මීපැණි ටික කන්න පුළුවන් වෙන්නේ වගේව කියයි. හැබැයි ටිකක් හිතන්න අර දාසකම් කරන මීමැස්සට කවදාවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ පින්වතුනි. මොකක් කරන්නටද? තමන්ට ඕන වෙලාවට තමන්ගේ රිසිසේ කිසිවෙකුගේ බලපෑමකින් තොරව මීපැණි කන්න අයිතියක් අර දාසකම් කරන මීමැස්සෙකුට ඇත්තේ නැහැ. එතකොට ඔබ තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේ උපමාවේ විදියට මේ දාසකම් කරන මීමැස්සා කියලා මම ගන්නේ පින්වතුනි. දාසකම් කරන මීමැස්සා විදියට මම ගන්නවා මේ උපමාවේ විදියට. කවුද? දාසකම් කරන මීමැස්සා තමයි මමත්වයේ බවට ලබන අත්දැකීම. මොකක්ද? මේ දාසකම් කරන මීමැස්සා තමයි කවුද? මම බවට ගොඩනැගෙන හැඟීම් මාත්‍රය. රජා කවුද?
රජා තමයි පින්වතුනි. රජා තමයි මේකේ කවුද? අවිද්‍යාව. ඇයි මීවදේ ගොඩනැගෙන්නේ? මං කිව්වේ මීවදේ කියන්නේ පංච උපාදානස්කන්ධ අත්දැකීම. එතකොට පංච උපාදානස්කන්ධ අත්දැකීම නැමැති මීවදේ ගොඩනැගෙන්නේ අවිද්‍යාව නැමැති රජකම් කරන තාක්කල්. අවිද්‍යාව නැමැති රජකම් කරන තාක්කල් දැන් මොකෝ වෙන්නේ? මෙන්න මේ මීවදේ රස බලන්න නම් කවදාවත් අර දාසකම් කරන මීමැස්සට ලැබෙන්නේ නැහැ. හරියට ඒක කොයි වගේද? කවදාවත් පංච උපාදානස්කන්ධයේ යථාර්ථය මම මේ පංච උපාදානස්කන්ධ අපි දන්නෝ මීවදේක තියෙන්නේ අපි කියන්නේ මදු පිණ්ඩයක් කියලා කියන්නේ මේක මේ මී පැණි රස මේ ප්‍රනීත භව කවදාවත් මමයට අත්විඳින්න බෑ මේ මම නැමැති දාසකම් කරන මීමැස්සට දාසයක් වූ මීමැස්සට කවදාවත් මේ පංච උපාදානස්කන්ධය නැමැති මීවදයේ සැබෑම රසය භුක්ති විඳින්නට බෑ. හැබැයි අර අවිද්‍යාව නැමැති රජා මොකෝ කියන්නේ? අර අවිද්‍යාව නැමැති රජා අපිට කියනවා බොලා අරක කරපන්, මේක කරපන්, මේ ටික කරපන්. හැබැයි උඹලා ඒ කරන කියන දේවල් වෙනුවෙන් මොකද කරන්නේ? අවිද්‍යාව නැමැති රජා. අවිද්‍යාව නැමැති රජා අර ප්‍රනීත මී පැණි භුක්ති විඳින ගමන් දැන් මොකද කරන්නේ පින්වතුනි? අවිද්‍යාව නැමැති රජා විසින් සොච්චමක් දෙනවා කාටද? අවිද්‍යාපත්තෙන් සංකාර වේ. නේද? රජා විසින් අවිද්‍යාව නැමැති රජා විසින් සකස් කරලා දෙන අර හොඳම මී පැණි ටිකද දෙන්නේ නෑ. මේකේ සැබෑ රසය නෙමෙයි දෙන්නේ. මේ අවිද්‍යාව නැමැති රජා කරලා දෙන්නේ අර නිෂ්පාදනය කරන මී පැණි වලින්. මොකද කරන්නේ? තියෙන බොහොම සාමාන්‍ය දෙයක් දෙනවා කාටද? අර දාසයෝ ටිකට. දැන් දාසයෝ හිතනවා මොකක්ද? අපි මේ රජා යටතේ ඉන්න ඕන. අපි මේ රජාට තව තවත් දාසකම් කරන්න ඕන, වහල්කම් කරන්න ඕන. ඒ වහල්කම් කරොත් තමයි අපිට මේ ප්‍රනීත මී පැණි භුක්ති විඳින්න අවස්ථාව ලැබෙන්නේ කියලා හිතනවා. හැබැයි මේ දාසකම් කරන මීමැස්සෝ ටිකට තේරෙන්නේ නැහැ. මේ කවුද මේ දාසකම් කරන මීමැස්සට උපමා කරේ? හොඳට කල්පනා කරන්න. කවද? මමත්වයේ හැඟීම. මේ මම කියන හැඟීමට තේරෙන්නේ නැහැ. ඌ හිතනවා මම කියන හැඟීම හිතනවා මේ දේවල් කරගත්තම මම හෙන පොරක් කියලා. හැබැයි මම මේ ශාසනය ගොඩනගන්න තමයි මේව කරන්නේ. එහෙමත් හිතනවා මේ දාසකම් කරන මීමැස්සට. කොහොමද හිතෙන්නේ? අපි හිතමු අපිට පේනව ඇතමෙකු අද වෙනකොට ශාසනය ගොඩනගන්නයි කියලා. මොකද්ද කරන්නේ? ශාසනය ගොඩනගන්නයි කියලා මොකද කරන්නේ? අර ගිහි ජනතාවගේ අපි දැකලා ඇති අර ශාසනය ගොඩනගන්නයි කියලා ගිහි ජනතාවගේ මුදල් ටික එක්කහු කරලා දැන් මොකෝ කරන්නේ? ශාසනය ගොඩනගුවද උගේ ගෙදර තිබිච්ච අර මැටිගේ උඩට ඉස්සුවද? එහෙම කරේ. ටිකක් හිතලා බලන්න බුදුහාමුදුරුවෝ රජමාලිගේ රජසැප වින්ද ඒක හරි. රජසැප විඳපු තථාගතයන් වහන්සේ තමයි පින්වතුනි. තථාගතයන් වහන්සේ තමයි මොකක් කරන්නේද? ගිහිගේ හැරලා යන්නේ. ගියයින් පස්සේ ඊට වඩා සැප සම්පatti භුක්තියින් විඳින්න ලැබුණ එක හරි කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි කොතනකවත් නැහනේ ඒ ශාක්‍ය වංචික මහා තේජසක් තිබුණු තථාගතයන් වහන්සේ පැවිදි වුණයින් පස්සේ කියන නැත්නම් බුදු වුණයින් පස්සේ Tamanට ලැබෙන මහා සම්පත්තීන් වලින් සුද්ධෝදන රජුරෝ වෙනුවෙන් ප්‍රජාපතිය වෙනුවෙන් මහා මන්දිර හැදෙව්වයි කියලා. මොකද එහෙම නැත්නම් සිද්ධාර්ථ එන්නෙම කොතන ඉඳලාද? ටිකක් හිතන්න. මම මේ උපමාව තාම ඉන්නේ හොන්දට ඔළුවේ තියාගන්න. එතකොට ඔබ හිතන්න පින්වතුනි සිද්ධාර්ථට කවදාවත් පුළුවන්කමක් තිබුණා. සිද්ධාර්ථ කවදාවත් කරන්න ගියේ නෑ. මොකද්ද? බුදු වුණයින් පස්සේ තමන්ගේ මැටිගේ මහා මන්දිරයක් කරන්න ගියේ නෑ. තමන් වට එකතු වෙන පිරිස තමන්ගේ අතේ දාසයෝ විදියට තියාගෙන තමන්ගේ ගෙදර හදන වැඩ ටික කරගන්න ගියේ නෑ. ඒක හොඳින් සිහිපත් කරගන්න. එතකොට අද වෙනකොට අපට පේන්න තියෙන දේ තමයි මොකක්ද? ශාසනය ගොඩනගන නාමයෙන්
මේ අපි තමයි මේ දහම මතු පරපුරට දෙන්න ඉන්නේ. අපි තමයි මේ ශාසනය රැකගන්නේ. උඹ ලේක නිසා අපිට කඹරන්න ඕන වගේ අදහස් කියලා මැටි ගෙදරකින් ආපු එක. මැටි ගෙදරින් එන මිනිහෙක් පහත් කරනව නෙමෙයි. ඒ වුණාට අද අපිට පේන්න තියෙනවා අර මැටි ගෙදරින් ආපු එක. අර හොඳ තැන ඉඳන් ආපු එකාලට ධර්මය දෙන්නේ. ධර්මය දුන්නොත් බොල අපට මේ වන්දි ටික ගෙවන්න ඕන කියලා. මොකෝ කරන්නේ? අන්න මොකද්ද කරන්නේ දැන්? දැන් කරන්නේ මොකද්ද? හොඳට කුට්ටිය ගරාගෙන තමන් රජ සැප විඳින ගමන් දැන් කියනවා මොකද්ද? මේ ටික කරන්නේ අනාගත මතු පරපුරට මේ ධර්මයේ නැමැති මීපිඩ දායාද කරන්න. හැබැයි මතක තියාගන්න, හොඳට මතක තියාගන්න පින්වතුනි, තේරුම් ගන්න ඕන කාරණේ තමයි අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ, මේ මීපිඩක් බඳු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ නිදහස් මනසක් තියෙන විවෘත මනසකින් හිතන්න කරන්න පුළුවන් මනුස්සයෙක්ට විතරයි. වහලෙකුට දාසකම් කරන මානසිකත්වයේ සිටින කෙනෙකුට මම නම් හිතන්නේ කවදාවත් මේ ධහමක් අවබෝධ කරන්න පුළුවන් කියලා. හිතන්න, රජ්ජුමාලලා උපමාවට ගනි. හැබැයි රජ්ජුමාලා ඒ අර දාසකම් කරපු තැනින් පැනලැවිල්ලයි මෙතෙන්ට ආවේ. ධහම අවබෝධ කරේ. ඔබ අද ධර්මයේ තියෙන තැනකයි කියලා හිතාගෙන හරි ඔබ අද තවමත් දාසකම් කර ඉන්නවනේ. අනේ මෙතන මොන දුක වින්දත් මෙතන ධර්මයේ තියෙන්නේ. මීපැණි තියෙන තැන දාසකම් කරන මීපැස්සලාට ඒ මීපැණි වල රහ විඳින්න ලැබෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. කවදාවත් හරකට ගිතෙල් කන්න ලැබෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හරකට ගිතෙල් කන්න ලැබෙන්නේ නැහැ. එළදෙනකට ගිතෙල් කන්න ලැබෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඔබ. එතකොට මම මේ උපමාව ගත්තේ මොකක්ද? දැන් අපි තේරුම් ගන්නට අවිද්‍යාව නැමැති රජ මීමැස්සා මොකෝ කරන්නේ? රජ මීමැස්සා අපට පුංචි සැප පෙන්නනකොට දැන් අපි මොකෝ කරන්නේ? අර දාසකම් කරන මීමැස්සා මේ මීවදේ ඇතුලේ කොටු වෙනවා. මේ මීවදේ ඇතුලේ කොටු වෙලා දැන් මොකෝ කරන්නේ? මේ මීවදේ ඇතුලේ කොටු වෙලා ඒකෙන් ගැලවෙන්න හිතන්නේවත් නැහැ. ඇයි හිතන්නේ නැත්තේ? ඌ හිතනවා අර රජා යටතේ ඉන්න ගමන් මේ කරන කියන දේවල් නිසා ලැබෙන මේ සුළු ආස්වාදය තමයි මොකක් කියලාද හිතන්නේ? මහා අමෘත රසය, මහා රසය කියලා හිතනවා. හැබැයි ඇයි කවදාවත් කාටවත් හිතුනේ නැත්තේ අපිට ඇයි බැරි රජපුටුවට යන්න? ඇයි රජපුටුවට යන්න බැරි? මොකද්ද මේ රජපුටුව කිව්වේ? මං කිව්වා මේ අවිද්‍යාව නැමැති රජා තමයි නායක මීමැස්සා. මීවදේ තමයි අපි ගත්ත පංච උපාදානස්කන්ධ අත්දැකීම. ඒ පංච උපාදානස්කන්ධ අත්දැකීම නැමැති වීවදය ඇතුලේ දාසකම් කරන මීමැස්ස තමයි මම කියන හැඟීම් මාත්‍රය. එතකොට මම කියන හැඟීම් මාත්‍රයට කවදාවත් මේ මදුපිණ්ඩ මේ මීවදේ ඇතුලේ තියෙන සැබෑ රසය භුක්ති විඳින්න බෑ. ඇයි හේතුව? අවිද්‍යාව නැමැති රජා විසින් දාන අර සොච්චන් ඇමවල් වලට සංකාරය කියලා අපි ගන්න ඇමට. ඒ සංකාරයට රැවටිලා ඒ සබ්බේ සංකාර අනිච්චාති කියලා දකින්න නුවණ නැති නිසා දැන් මොකද කරන්නේ? අර දාසකම් කරන මීමැස්සෝ ටික මොකෝ කරන්නේ? හැමදාම අර සොච්චන් රසයට රැවටිලා මේක තමයි උපරිම රසය. අපි තව දාසකම් කරන්න ඕන. අපි මේක අනාගත පරපුරට දායක කරන්න ඕන කියන තැනකින් දැන් මොකෝ කරන්නේ? තව තවක් කඹරනවා. උන්ගේ කටේ තියෙන්නේ ඒ වචන ටිකමයි. හැබැයි හොඳට මතක තියාගන්න. මේ දාසකම් කරන මීමැස්සෙක් තමයි සිද්ධාර්ථ කියන්නේ. මොකක්ද ඒ කිව්වේ? මොකද සිද්ධාර්ථ කියන්නේ දාසකම් කරපු මීමැස්සෙක්. එතකොට දාසකම් කරපු සිද්ධාර්ථ නැමැති මීමැස්සා යම් දවසකදී මොකද්ද කරන්නේ? දාසකම් කරපු සිද්ධාර්ථ නැමැති මීමැස්සා, දාස මීමැස්සා දවසක් කල්පනා කරා මොකද්ද? මොකද මේ පංච උපාදානස්කන්ධේ නැමැති මීවදේ ඇතුලේ තියෙනව එක මට්ටමේ රසවල්. ඒවයින් උපරිම රසය විඳපු කෙනෙක් තමයි කවුද? සිද්ධාර්ථ නැමැති දාසකම් කරපු මීමැස්සා. මොකද සිද්ධාර්ථ කියන්නේ අවිද්‍යාවට යටත් චරිතයක්. අවිද්‍යාව නැමැති රජාගේ යටත් දැසියෙක් සිද්ධාර්ථ කියන්නේ.
ගෞතම බුද්ධ නෙවෙයි සිද්ධාර්ථ. එතකොට මේ සිද්ධාර්ථ කියන දාසකම් කරපු මීමැස්සා මොකද කරන්නේ පින්වතුනි? සිද්ධාර්ථ නැමැති දාසකම් කරපු මීමැස්සා යම් දවසක සොයා ගන්නවා මොකක්ද? මේ මීවදයෙන් ගැලවෙන මාර්ගය. එහෙම නැත්නම් අර අවිද්‍යාව නැමැති රජ මීමැස්සියගේ රජ මීමැස්සියව පාගලා දාලා අවිද්‍යාව නැමැති රජ මීමැස්සව පාගලා දාලා මේ පංච උපාදානස්කන්ධය නැමැති මීවදේ කඩා සුණු විසුණු කරලා දාන ප්‍රතිපදාව සොයාගත්ත කවුද? සිද්ධාර්ථ නැමැති දාස මීමැස්සා. අන්න ඒ සිද්ධාර්ථ නැමැති දාස මීමැස්සා ඒ හොයා ඒ මීවදේ එළියට කඩාගෙන ගිහිපු දවසේදී තේරුම් ගත්තා මොකද්ද? මේකේ තියෙන්නේ පුදුම ප්‍රණීත රසයක් නේ. මෙච්චර කල් අපිට අවිද්‍යාව නැමැති රජ මීමැස්සා අපිව අන්දලනේ තියෙන්නේ, රවට්ටලනේ තියෙන්නේ, මුලා කරලානේ තියෙන්නේ කියලා මේක තේරුණා කාටද? අර සිද්ධාර්ථ නැමැති දාස මීමැස්සා මීවදෙන් එළියට පැන්න පළවෙනි මොහොතේම තේරුණා. එළියට පැන්න මොහොතේම සිද්ධාර්ථ කියන දාස මීමැස්සා දාසයෙකුත් නෙමෙයි, සිද්ධාර්ථත් නෙමෙයි, සියලු ලෝකයන් ඉක්මෙව්ව තැන, සියලු පැවැත්මවල් ඉක්මෙව්ව තැන අන්න බුද්ධ බවට පත් වුණා. දැන් තේරුම් ගන්නට එතකොට පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන මොකද්ද? තේරුම් ගන්න ඕන කාරණාව. අපි තේරුම් ගන්න ඕන අපි ශාසනය නාමයෙන් හරි, තට්ටේ සිවුරයි නාමයෙන් හරි, අනාගත පරපුරට ධර්මයේ දෙන්න ඕන කියන නාමයෙන් හරි ඔබ සොච්චං රසයකට අහු වෙලා තවමත් ඔබ සැබෑම නිදහස් නිවහල් බව භුක්ති විඳලා නැත්නම් ඔබ තවමත් අවිද්‍යාව නැමැති රජ මීමැස්සියගේ දාසකම් කරන කෙනෙක්. කොච්චර ඒක ඇතුලේ හිටියත් වැඩක් නැහැ. හැබැයි සිද්ධාර්ථ නැමැති දාස මීමැස්සා තමයි මේ ලෝකයේ පළවෙනියටම මේ පංච උපාදානස්කන්ධය නැමැති මීවදෙන් එළියට පැන්නේ. එළියට පැන්නෑන් පස්සේ අර මීමැස්සිව තලලා පොඩි කරලා දාලා මොකද්ද කරේ? අර මීවදේ තියෙන ප්‍රණීත මීපැණි රස තොල ගෑවා. කොපමණ රසයක්ද? මෙතරම් කල් මොනතරම් මුලාවකද ඉඳලා තියෙන්නේ. එහෙනම් අන්න අපි තේරුම් ගන්න ඕන මේ උපමා විදිහට මොකද්ද? අපිත් හැමදාම අවිද්‍යාව නැමැති රජ මීමැස්සගේ මොනවද කාලා තියෙන්නේ? අර සොච්චං ටික, අර මෙලෝ රහක් නැති මේවා ටික අපිම ශක්තිය දීලා ඒ මීමැස්සියව පෝෂණය කරා මිසක අපිට අමතක වුණා අපටත් රජපුටුවට ගිහිල්ලා එතනිනුත් උඩට යන්න පුළුවන් නේද කියලා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන කාරණේ මොකද්ද? ස්කන්ධ අධ්‍යක්ීමෙන් ඔබ මොන සැපය වින්දත් ඒක යථාර්ථයක් නෙමෙයි. හැබැයි ඔබ මේ ස්කන්ධ අධ්‍යක්ීම ඇතුලේ යථාර්ථය නොදැක තවමත් මේක ඇතුලේ හිර වෙලා මේ හිරවත් කමින් තවමත් ඔබ මොකක්ද සත්‍ය අවබෝධ කරන්න කියලා තවමත් වහල් මානසිකත්වයකින් ඉන්නවා නම් මොනියම් හෝ සීමාවක් ඇතුලේ මම කියන්නේ ඔබ භික්ෂුවක් වේවා, ගිහියෙකු වේවා, ඔබ කුමන තරාතිරමක වේවා මම කියන්නේ පොඩ්ඩක් ඒ ලෙවල් එකෙන් අයින් වෙලා ඉන්න පුළුවන්ද බලන්න. කෙනෙකුගේ පාලනයකින් තොරව Tamanට තමා කවුදයි අධ්‍යයනය කරන්නට ශක්තිය තියෙද කියලා බලන්න. මතක තියාගන්න පින්වතුනි, තථාගතයා දර සිද්ධාර්ථ නැමැති දාස මීමැස්ස මීවදයෙන් එළියට ගියන් පස්සේ කියනවා මොකද්ද? මේ මීවදේ ඇතුලේ ඉන්න එකෙක්වත් විශ්වාස කරන්නට එපා. එකෙක්වත් විශ්වාස කරන්න එපා කියලා කියනවා. එතකොට මේ මීවදෙන් ගැලවෙන ක්‍රමවේදය හේවත් ධර්මය ගුරුන් කරගන්න කියලා කියනවා. කොතනකවත් දේශනා කරේ නෑ බුදුරජාණන් වහන්සේ මේ මීවදේ ඇතුලේ ඉන්න රජ මීමැස්ස හරි ඒකේ ඉන්න ඊට පල්ලෙහා ලෙවල් එකේ ඉන්න සේනාපති මීමැස්සෝ හරි ගුරුන් කරගන්න කියලා සිද්ධාර්ථ නැමැති දාස මීමැස්සා මේකෙන් එළියට ආවයින් පස්සේ කොතනකවත් කිව්වේ නෑ. අපට කිව්වේ මේ මීවදෙන් ගැලවෙන ප්‍රතිපදාව ගුරුන් කරගන්න කියලා කිව්වා. එහෙනම් මේ ප්‍රතිපදාව අහගන්න අපට යම් කෙනෙක් අපට හම්බ වේ පාර යන හිඟන්නකින් අපට මේ කතාව අහගන්න ලැබෙන්න පුළුවන්. අපට හිඟන්නෙක් ඉන්න පුළුවන් මේ ධර්මතාවය දැකගත්තු. එහෙම නැත්නම් ගණිකාවක් ඉන්න පුළුවන්, මිනිමරුවෙක් ඉන්න පුළුවන්, කිසිම තරාතිරමක් නැහැ. මේ සත්‍ය අවබෝධ කරපු. එහෙම නැත්නම් මේ මීවදයෙන් එළියට පැනලා ඒ මීවදේ ඉන්න රජා පොඩි කරලා දාලා ඒ රජාගේ මුසාබස් ටික පාගලා දාලා
අර මී වදේ තියෙන සාරයම උරාගෙන බොන්න පුළුවන් නිවහල් ශක්තියක් මේ තථාගතයන් වහන්සේ වදාළ ධර්මය තුල තිබෙනවා. එහෙනම් අපි බලනවා දැන් අර පංච උපාදානස්කන්ධය නැමැති මී වදේ ඇතුලේ ඉන්නකම් මම කියලා සත්වයෙක් හිටියා, පුද්ගලයෙක් හිටියා. ඌට ඉන්න තැනක් තිබුණා. ඌට ඒමක් තිබුණා, යෑමක් තිබුණා. හැබැයි මේ පංච උපාදානස්කන්ධය නැමැති මී වදෙන් ගැලවෙනකොට තේරෙනවා මේ අත්දැකීම ආපු තැනක් නෑ, මේක තියෙන තැනක් නෑ, යන තැනක් නෑ. අන්න එතනමයි නිවහල් බව. මොකද මෙතන රජකම් කරලා හෝ දාසකම් කරන්නට ඇත්තටම දාසකම් කරන්න හිටිය රජා ඉන්නකම්, රජෙක් හිටිය දාසයා ඉන්නකම් මේ අන්ත දෙකෙන් ගැලවුණාම තේරෙනවා ඇත්තටම මේ කතාව ඇතුලේ මේ ආකාරය තුලයි පිහිටිය යුත්තේ, මේ ආකාරය තුලයි නොපිහිටිය යුත්තේ කියා පිහිටන්න තැනක් දැන් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒකම තමයි නිදහස් නිවහල් බව. එහෙම නැතුව නිදහස් නිවහල් බව කියන්නේ කවුරු හරි කෙනෙක් ධර්මයේ දේශනා කරද්දී එයාගේ කකුල් දෙක අත ගාලා එයාට දාසකම් කර කර අපි මේක අනාගත පරපුරට දෙන්න ඕනයි කියලා ඉන්න එකක්ද? එහෙම එකක් නෙමෙයි. අනාගත පරපුර කොමාන් මේක උරුමකාරය ටික මේක අහ ගන්නවා පින්වතුනි. ඒක නවත්තන්න බෑ. මේ මීපිඩේ රස භුක්ති විඳින්න තියෙන පිරිසට කොහොමත් මේක ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ඒක ලැබෙන්නේ කල්යාණ මිත්‍ර අසුර තුලින්. කල්යාණ මිත්‍රයා කියන්නේ මතක තියාගන්න මීවදේ ඇතුලේ කෙනෙක් කියලා ගන්න යන්න එපා. මේ මීවදේ ඇතුලේ ඉන්න රජා හෝ රජාගේ යටතේ ඉන්න කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් කියලා ගන්න එපා. එයින් කෙනෙක් තමයි මේකෙන් ගැලවෙන ක්‍රමය කියන්නේ. හැබැයි එයා සරණ යන්න නෙමෙයි කිව්වේ, ගැලවෙන ප්‍රතිපදාව ක්‍රමවේදයයි ගුරුන් බවට පත් කරගන්න කියලා තියෙනවා. එතකොට අපි තේරුම් ගන්නවා මෙන්න මේ පංච උපාදානස්කන්ධය නැමැති මීවදයෙන් ගැලවෙන න්‍යායට කිව්වා පටිච්ච සමුප්පාද න්‍යාය. පටිච්ච සමුප්පාද න්‍යාය කියලා කියනවා. අන්න එතකොට මේ පටිච්චසමුපාද න්‍යාය මේ ලෝකෙට මුලින්ම විවර කරලා දුන්නේ කවුද මේ? කවුද? අන්න අර මේ මීවදේ මුලින්ම එළියට පැන්න සිද්ධාර්ථ නැමැති දාසකම් කරපු මීමැස්ස තමයි. එහෙම නැතර බුද්ධත්වයට පත් වුණු සිද්ධාර්ථ නැමැති දාසකම් කරපු මීමැස්ස තමයි මුලින්ම මේ ලෝක ධාතුවට පටිච්චසමුපාද න්‍යාය ගැන එළි දැක්ුවේ. එහෙම නැත්නම් මේ මීවදය ගොඩ නැගෙන යාන්ත්‍රණය, මේ ප්‍රනීත මීවදේ ගොඩනැගෙන යාන්ත්‍රණය අපට පෙන්වුවේ කවුද? තථාගතයන් වහන්සේ. එහෙනම් ඔන්න අපි බලමු දැන් මේ පටිච්චසමුපාද න්‍යාය මොකක්ද කියලා. මේ ඇති කල්හිම මේ වේ, මේ උපදීමෙන් මේ උපදී, මේ නැති කල්හි මේ නොවේ, මේ නූපදීමෙන් මේ නූපදී. දැන් මේක ගැඹුරෙන් විශ්ලේෂණය කරන්න ඕන කාරණා. එතකොට මේකේ අපිට තේරෙනවා මේ ඇති කල්හි මේ වේ, මේ කියලා අන්න නිත්‍ය බව. අන්න මෙය කියලා යමක් ඇති බවට ගත්තොත්ලු, මෙය ඇති කල්ලිලු, මෙය කියලා යමක් ඇති බවට ගත් කල්ලි තමයි මෙය කියලා එකක් වෙන්නේ. එහෙනම් ඇති බව තුල තමයි වීමක් දනවන්නේ. ඇති බවෙන් තමයි වීමක් ගොඩනැගෙන්නේ. නිත්‍ය බවෙනුයි යමක් පැනවෙන්නේ. පැහැදිලිද? එහෙනම් අන්න මේ ඇති කල්ලි මේ වේ. එතනම පෙන්වන්නේ මේ ඇති කල්ලි මේ වේ කියන වාක්‍ය පාට ඇහෙනකොටම කීයක් පිළිබඳ අදහස? දෙකක් පිළිබඳ අදහස වෙනවා. එතකොට මේ දෙකක් පිළිබඳ අදහස වෙනකොට අපි තේරුම් ගන්න ඕන මේ දෙකක් කියන දෙකක් අතර සම්බන්ධයක් නෙවෙයි පෙන්වන්නේ. මෙය කියලා යමක් ඇති බවට ගන්න තැන තමයි මේ දෙකක් පිළිබඳ අදහසක් ගොඩ නැගෙන්නේ. වීමක් දනවන්නේ. ඒ වීමවල ටික තමයි පෙනීම, ඇසීම, දැනීම, දැන ගැනීම. ඊළඟට වෙන මොකද? මේ ඇති කල්ලි මේ වේ, මේ ඉපදීමෙන් මේ අන්න දැන් මේ ඉපදුනොත් තමයි මොකක් වෙන්නේද? පේනවා කියලා ඉපදීමක් වෙන්නේ, ඇහෙනවා කියලා ඉපදීමක් වෙන්නේ, දැනෙනවා කියලා ඉපදීමක් වෙන්නේ, දැනගන්නවා කියලා ඉපදීමක් වෙන්නේ. එහෙනම් අපි බලනවා ඊළඟට එහෙනම් මේ කියලා එකක් නැති කල්ලි අන්න නොවීම මේ නැති කල්ලි මේ නොවේ. ඊළඟට වෙනවා මෙය කියන එක නූපදිනකොට මොකද්ද? අර නිත්‍ය බවක් නූපදින තැනක පෙනීම කියලා එකක් උපදින්නේ නැහැ. ඇහිීම කියලා උපදින්න විදියක් නැහැ. දැනීම කියලා උපදින්න බෑ. දැන ගැනීම කියලා උපදින්න බෑ. අන්න මේ නූපදීමෙන් මේ නූපදී. දැන් ඔබට තේරෙන මේ චතුරාර්ය සත්‍යයි පටිච්චසමුපාදයයි ගත්තම මේ දෙකේ වෙනසක් නැහැ. ඇයි?
මේ ඇතිකල්ලි මේවේ කිව්වේ දුක. මේ දුක. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියන තැන. හොඳට තේරුම් ගන්න පංච උපාදානස්කන්ධය කියන තැන. එතකොට දුක්ඛ සමුදය තමයි මොකද්ද පෙන්වන්නේ? දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවනේ චතුරාර්ය සත්‍ය. දැන් එතකොට බලන්න පින්වතුනි දුක්ඛ විදියට පෙන්වන්නේ අර පළවෙනි පාඩේ මේ උපදී මේ ඇතිකල්හි මේ වේ. ඇති භවෙන් තමයි මේ කියලා එකක් වෙන්නේ. අන්න දුක පංච උපාදානස්කන්ධය කියන තැන. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? දෙවනි වාක්‍ය තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. සමුදය කියන්නේ සකස් වීම, හට ගැනීම, ඉපදීම. අන්න මෙය උපදීමෙන් මෙය උපදී. ඊළඟ මොකද? මේ නැති කල්හි මේ අන්න නිරෝධය. අන්න නිරෝධය. මේ නැති කල් අන්න නූපන් බව. නිරෝධය සකස් නොවිච්ච තැන. මේ නැති කල්හි මේ නොවේ. අන්න නැති කල්හි නූපදීමක්මයි වෙන්නේ. මේ නූපදීමෙන් මේ නූපදී අන්න දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. දැන් එතකොට අපිට පැහැදිලි චතුරාර්ය සත්‍ය ධර්මය ගත්තත් මේකේ කෙලවර දැකලයි අපි මාර්ගයට යන්නේ මිස මාර්ගයක් වඩලා කෙලවරකට යෑමක් නෙවෙයි මේ පටිසෝතගාමී ප්‍රතිපදාව තුළ තිබෙන්නේ කියන එකත් අපිට එයින් මනාව ගම්‍යමාන වෙනවා. එහෙනම් මේ පටිච්චසමුප්පාද න්‍යාය ගැන අපි ඊළඟට ගැඹුරෙන් මේක විශ්ලේෂණය කරගන්න ඕන. මොකද මේ මීවදේ ඇතුලේ සමස්ත කතාව ලියවිලා තියෙන්නේ මේ සමස්ත මීවදේ මේ රජාව පොඩි කරලා දාන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ මේ මීවදෙන් එතර වෙන මීවදෙන් ගැලවෙන්න පුළුවන් මාර්ගය ඔබට විවර වෙන්නේ මේ පටිච්ච සමුප්පාද න්‍යාය පැහැදිලි කරගත්තොත් පමණයි. එහෙමනම් මේ දහම් පඬුර සැමට මේ අවිද්‍යාව නම් රජතුමාගේ මීමැසි රජාගේ බැටකමින් සිටිනා මමත්වයේ හැඟීම නම් වූ දාස මීමැස්සන් හට පංච උපාදානස්කන්ධය නම් වූ මීවදයෙන් එතර වී යාම පිණිසම හේතු ප්‍රත්‍ය ධර්මයක් බවටම පත්වෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්න. තෙරුවන් සරණයි. යහපතක් වේවා. දහම් ඇස පහළ වේවා.